කෙනෙකුට ශුක්‍රාණු පිට වුණාම අපි දන්නවා එයා සුරතාන්තයට ළඟා වුණා කියලා. නමුත් කාන්තාවකට මොකද්ද සිද්ධ වෙන්නේ? ගොඩක් දෙනෙක් අපෙන් කතා කරලා අහන දෙයක් තමයි ડોක්ටර් මට ශුක්‍රාණු පිට වෙනවා වගේ මගේ පාර්ට්නර්ට ඇයි ඒ වගේ තරලයක් පිට වෙන්නේ නැත්ද කියන එක. එයාට අසනීපයක්ද? එයාට මා ෆීල් වෙන්නේ නැද්ද? මේ වගේ තරලයක් යවන්න මම මොකද කරන්න ඕන කියන දේ එයාලා අපෙන් අහනවා. ඉතින් මම හිතුවා අද දිනේ ඊටමත්ම පැහැදිලි කෙටි වීඩියෝ එකක් මාර්ගෙන් ඔයාලව දැනුවත් කරන්න කොහොමද කාන්තාවගේ යෝනියෙන් තරලයක් පිට කරවන්නේ. ඒ වගේම යෝනියෙන් තරලයක් පිට වෙනවා නම් ඒක මොන පාටද මොන වගේ ප්‍රමාණයක් පිට වෙන්න ඕනද? ඒ වගේම පිට වෙන්නේ නැතුව යනවා නම් ඒකට හේතු මොනවාද කියලා ඔයාලව දැනුවත් කරන්න. මම ඩොක්ටර් නාමල් විජේසිංහ. අපි මේ YouTube channel එක අපි නිර්මාණය කරලා තියෙන්නෙම ඔයාලා අපෙන් නිතර අහන මෙවැනි ලිංගික ගැටලු සම්බන්ධව බොහොම පැහැදිලිව විද්‍යාත්මක සාක්ෂි ඇතිව නිවැරදි දැනුම ලබා දෙන්න. ඉතින් ප්‍රථම වතාවට අපි YouTube channel එක බලන්නේ channel එක subscribe කරලා bell icon එක click කරලාම මේ වීඩියෝ එක බලන්නයි කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. පිරිමි කෙනෙක්ගේ ශුක්‍රාණු නිෂ්පාදනය වෙන්නේ මේ වෘෂණ කෝෂවල. මේ වෘෂණ කෝෂවල නිර්මාණය වෙන ශුක්‍රාණු ඊට පස්සේ මේ අපිවෘෂණයට ගිහිල්ලා ස්ටෝර් වෙලා තිබිලා ඉවරලා මේ ලිංගික උත්තේජනයත් එක්ක මේ ශුක්‍ර තරලය අපේ ශිශ්නය උඩ අපිට ලිංගික හැඟීමක් ආපු වෙලාවට නිකුත් වීමක් දක්නට ලැබෙනවා. ගොඩක් තරුණ ළමයි ගෑනු ළමෙක් ළඟට ගියාම එහෙම නැත්නම් ගෑනු ළමයිගේ අත ගත්තාම එහෙම නැත්නම් සමහරලාට මේ අසභ්‍ය චිත්‍රපටි බලන අවස්ථාවේදී එහෙම නැත්නම් මේ විවිධ ලිංගික හැඟීම් ඇති වෙන විට මේ ශිශ්නය උඩ තරලයක් ඇතිවීම බොහොම සාමාන්‍ය දෙයක්. මේක ක්ෂණික මෝෂණයක් නෙමෙයි. ඉතින් ගොඩක් දෙනෙක් මේක වරදවා තේරුම් ගන්නවා මේක ක්ෂණික මෝෂණයක් කියලා. නමුත් අපි ස්වයං වින්දනය කරනකොට එහෙම නැත්නම් අපි ලිංගිකව එකතු වෙන අවස්ථාවේදී ශුක්‍රාණු ඉක්මනින්ම පිට වෙනවා නම් ඒ කියන්නේ අපිට අපගේ පාර්ට්නර්ව සතුටු කරගන්න කාලයක් නැතුව අපිටත් සතුටු වෙන්න කාලයක් නැතුව විනාඩි 2-3කින් අපේ ශුක්‍රාණු පිටවීම තමයි මේ ක්ෂණික මෝෂණය කියලා හඳුන්වන්නේ. ඉතින් මේක අපි හරියටම තේරුම් ගන්න ඕන මේ ශුක්‍රාණු පිටවීම සහ ශුක්‍ර තරලය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. කාන්තාවගේ ලිංගික ක්‍රියාවලිය පුරාවටම ඇය ලිංගික උත්තේජනය ලබන අවස්ථාවේදී ඇයගේ යෝනි මාර්ගය තෙත් වෙන්නට පටන් ගන්නවා. මේදී විශේෂයෙන්ම මේ යෝනි ආශ්‍රිතව තියෙන ග්‍රන්ථි මාර්ගයෙන් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ අවස්ථාවකදී ගොඩාක් වෙලාවට කාන්තාවගේ යෝනියෙන් මෙවැනි ස්‍රාවයන් නිකුත් වීම සමහරලාට සුදු පාට කිරි පාට ස්‍රාවයන් නිකුත් වීම සාමාන්‍ය දෙයක්. නමුත් මේක කසන විදිහට සුද යනවා නම් එහෙම නැත්නම් මේකෙන් බොහොම අස්වාභාවික සුවඳක් නිකුත් වෙනවා නම් අපි කියනවා මේ අවස්ථාවේදී කුමන හෝ දීර්ඝ හෝ බැක්ටීරියා ආසාදනයකට ලක් වෙලා තියෙනවා කියලා මේ යෝනි මාර්ගය. ඉතින් මේ අවස්ථාවේදී හරියට ප්‍රතිකාර කරගත්තේ නැත්නම් ඔයාගේ ලිංගික ක්‍රියාවලිය ඔයාගේ ලිංගික ජීවිතය බොහොම අප්‍රසන්න දෙයක් බවට පත් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන් 20%කට 30කට ප්‍රමාණයකට පමණයි මේ ස්‍රාවය නිකුත් වීමක් සිද්ධ වෙන්නේ. නමුත් සමහර අයට ජීවිතේ එකවතාවක් මේක සිද්ධ වෙනවා. නමුත් ඉස්සරහට මේක සිද්ධ වෙන්නේ නැතුව යන්නට පුළුවන්. ඉතින් මේ අපි කතා කරන මේ විශාල තරලයක් නිකුත් වීම එහෙම නැත්නම් මේ යෝනි හරහා ලොකු දියර ප්‍රමාණයක් ගැලීම සිද්ධ වෙන්නේ ගොඩාක් වෙලාවට මේ කාන්තාවගේ මේ ග්‍රන්ථි වලින් නිකුත් වෙන ස්‍රාවයත් එක්ක මේ මුත්‍රාශයේ තියෙන දියාරු වෙච්ච මේ මුත්‍රා පහළට ගමන් කිරීම තුල කියලා ඔයාලට මම දැනුවත් කරන්න කැමතියි. ඉතින් ගොඩාක් වෙලාවට පිරිමි අය අහන දෙයක් තමයි මේ අසභ්‍ය දර්ශන තියෙන මේ චිත්‍රපටි වල දකින්නවා ගැහණු අය ඊටාත්ම විශාල වතුර ප්‍රමාණයක් තමන්ගේ යෝනි හරහා නිකුත් කරනවා. ඉතින් හැම කාන්තාවකටම මේ විදියට මුත්‍රාශයේ තියෙන මේ මුත්‍රා පිට කිරීමේ හැකියාවක් නැහැ මේ ලිංගික ක්‍රියාවලිය තුළ. ඉතින් මේ කාන්තාවගේ යෝනියෙන් නිකුත් වන්නා මේ තරලය විශේෂයෙන්ම කිව්වොත් ඇතම අවස්ථාවලදී සමහර අයට මේ මිලි ලීටර 0.3 සිට ලීටරයක් දක්වා පවා දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ විදියට ඊටාත්ම අධික ලෙස තරලය නිකුත් වීම කාන්තාවන් හැම දිනෙකටම සිද්ධ වෙන්නේ නැහැ. සංසර්ගයේ උච්චතම අවස්ථාවක් හැටියට මේ ශිශ්නය යෝනිට ඇතුල් කරන අවස්ථාවට කලින් ඔයාලා මේ කරන පූර්ව සංසර්ග ක්‍රියාවලියේදී එයා රිලැක්ස් වෙන විදිය අනුව තමයි මේ තරලය නිකුත් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ගොඩාක් දෙනෙකුට දෙන්න තියෙන උත්තරයක් තමයි ඔයාලට අවශ්‍ය නම් ඔයාගේ පාර්ට්නර්ගෙන් යෝනි හරහා මෙවැනි තරලයක් හෝ විශාල තරල ප්‍රමාණයක් පිට කරන්න එයාව රිලැක්ස් කිරීම සහ මේ ලිංගික කටයුත්තට කලින් කරන මේ පූර්ව ලිංගික ක්‍රියාවලිය ටිකක් විනාඩි 15ක් විනාඩි 20ක් වගේ කාලයක් කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ගොඩාක් දෙනෙක් මේ ලිංගික ක්‍රියාවලිය රාශියකේ කරන්න සූදානම් වෙලා ඉන්නවා. හරි කලබලයි. සමහරවිට මේක ඉක්මනට ඉවර කරන්න ප්ලෑන් කරනවා නම් ඔයාලට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
ඇයව මේ ආකාරයෙන් සුරතාන්තයකට ලක් කරනවා. ඇතැම් අවස්ථාවකදී කාන්තාවන්ට තමන්ගේ ලිංගික ක්‍රියාවලියේදී සිදුවන්නා විවිධ ස්ට්‍රෙස් ෆැක්ටර්ස් අපි කියන මේ පෝස්ට් ට්‍රොමැටික් වගේ සිටුේෂන්ස් නිසා එයාට මේ ලිංගික ක්‍රියාවලිය එපා වීමකට සහ ඇය බය වීමකට ලක් වෙලා ඉන්නවා වෙන්නට පුළුවන්. ඉතින් මේ අවස්ථාවේ මේ සයිකොලොජිකල් ෆැක්ටර්ස් හරියාකාරව ඇඩ්‍රස් කරන්නේ නැත්නම් ඇයට හරියට රිලැක්ස් වෙන්න බෑ. ඇයට හරියට ලිංගික ක්‍රියාවලිය තුළදී යෝනියෙන් ස්‍රාවයක් නිකුත් කිරීමට හැකියාව නොලැබී යනවා. ඔයා එයාට හරියාකාරව සයිකොලොජිකලි කනෙක්ට් වෙලා නැත්නම් ඔයයි එයාගේ අතර ප්‍රශ්න තියෙනවා නම් ඇතැම් අවස්ථාවදී ඔයා ඉන්න කාමරයේ සිදුවන්නා වූ දේවල් අනිත් පැත්තේ කාමරේ ඉන්න අයට දැනෙනවා නම් තේරෙනවා නම් එහෙම නැත්නම් ඔයාලා ඉන්න ගෙදර ඔයාලගේ දෙමාපියෝ ඉන්නවා නම් එහෙම නැත්නම් අච්චිලා සීයලා ඉන්නවා නම් සමහරට මේ ලිංගික ක්‍රියාවලිය තුළදී ඇයට හරියාකාරව රිලැක්ස් වෙන්නට බැරුව යනවා. මේ රිලේෂන්ෂිප් ඉෂුස් දෙක කියන ප්‍රශ්න නිසා මේ දේ ඇයට අපහසු වෙන්නට පුළුවන්. ඊළඟ දේවල් තමයි මේ ෆිසිකල් ෆැක්ටර්ස් සහ මේ හෝමෝනල් ෆැක්ටර්ස්. ඔයාගේ මේ පෙල්වික් ෆ්ලෝ එක ටයිට් නම් අපි කියනවා කීගල් ව්‍යායාම කරන්න කියලා ඒක රිලැක්ස් කරගන්න. ඉතින් මේ අවස්ථාවේදී එයාට මේ දේ කරගන්න බැරි වෙන්න පුළුවන්. සමහරලාට මේ ඔසප් වීම නතර වෙන්න පටන් අරන් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට දියවැඩියාව තියෙනවා. ඔයාට තයිරොයිඩ් ග්‍රන්ථි සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. මේ වගේ දේවල් නිසා ඔයාට හරියාකාරව මේ ක්‍රියාවලිය නියැලෙන්නට බැරි වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ බොහොම තරබාරු පුද්ගලෙක් නම් ඔබගේ බොඩි ඉමේජ් එක සම්බන්ධව ඔබට එච්චර සතුටක් නැත්නම් ඇතැම් අවස්ථාවලදී කාන්තාවන්ට මේ විදිහට රිලැක්ස් වෙන්න බැරුව කියලා යෝනිය හරහා මේ විදිහේ ස්‍රාවයක් නිකුත් කිරීමේ හැකියාව නොලැබෙන්නට පුළුවන්. තවත් හේතුවක් තමයි ඔබ අධිරුධිර පීඩනයට භාවිතා කරන බෙහෙත් වර්ග. එහෙම නැත්නම් විෂාදයට පාවිච්චි කරන මේ SSRIs මේ selective serotonin reuptake inhibitors වගේ බෙහෙත් වර්ග. මේවා හේතුබාධක වෙන්න පුළුවන් යෝනි හරහා ස්‍රාවයක් නිකුත් නොවීමට බලපාන. අපි හරියට තේරුම් ගත්තොත් ඔබට පුළුවන් ඔබගේ පාර්ට්නර්ගේ යෝනි හරහා තරලයක් නිකුත් කරන්න. මේකිට එයාව හොඳට රිලැක්ස් කරන්න ඕන. මම අර කියවා වගේ අර කියපු කාරණා නැහැයි කියලා හරියටම තේරුම් ගන්නට ඕන. ඉතින් ඊට පස්සේ ඔයා එයාව රිලැක්ස් කරනවත් එක්කම ටිකක් පැය භාගයක් විනාඩි 20ක් විතර මේකට කාලය ගන්න. මම හිතන අද කියපු පොයින්ට්ස් එක ඔයාලට විශේෂයෙන් වැදගත් වෙනවා. ඔයාලගේ ලිංගික ජීවිතය තෘප්තිමත් කරගන්න, ලිංගික ජීවිතය ලස්සන කරගන්න. ඉතින් ඔයාගේ අත්දැකීම් ප්‍රකාශ කරන්න කොහොමද ඔයා මේක එක්ස්පීරියන්ස් කරේ කියන එක සම්බන්ධව. සමහරලාට ඔබ කාන්තාවක් නම් ඔබ මෙවැනි එක්ස්පීරියන්ස් එකක් ලබලා නැත්නම් අනිවාර්යයෙන්ම ඔබගේ පාර්ට්නර්ත් එක්ක මේක කතා කරලා බලන්න. ඔබ පිරිමි කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ වගේ දේවල් ඔබ දන්න කෙනෙක් නම් හොයන කෙනෙක් නම් මේ විදිහට කරලා බලන්න. ඔයාගේ පාර්ට්නර්ට මේ දේ කරලා එයා සතුටු වුණාද කියලා අපිට කමෙන්ට් කරන්න, අපිට කතා කරන්න. වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් ඉස්සරහට මෙවැනි වීඩියෝ කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අපි සැදී පැහැදිලි සිටිනවා මෙවැනි කරුණු තවදුරටත් ඔයාලට ගේන්න. බොහොම ස්තුතියි. පයිසෙමින්